ඔයා ඇඳුමක් ගන්න වෙළඳපොළට ගිය වෙලාවක ලස්සන ඇඳුමක් ඉස්සෙල්ලාම තෝරන එක නේද? සාමාන්‍ය නේද? ගෑල් ළමෙක් නම් ඉතින් උදේ ගිහිල්ලා හවස් වෙනකම් ඔක තෝරනවා. එහෙමනේ. තෝරලා පහුවදා අරන් යනවා මාරු කරන්න. එහෙමයි. එහෙම නේද? සාමාන්‍ය. හරි. කොහොම හරි කමන්නේ. එතකොට උදේ නම් එහෙම තෝරනවා නේද? ගිහලා තෝරලා ඔන්න දැන් ලස්සනම ඇඳුමක් අපි තුන් ගවුමක් කියන්නකෝ. හරිද? ගවුමක් තිබුණා ලස්සනම එකක්. ඕක දැන් ගන්න හිතුණා. හරිද? පට්ට ලස්සනයි වගේ අලුත් ඩිසයින් එකක් නේද? දැක්කම මාරම හිත ඇදෙන ඇඳුමක්. ඒ නිසා මේ සිලෙක්ට් කරගත්තා. ඊට පස්සේ මොකද කරන්නේ? ඉස්සෙල්ලා මොකද්ද ඔගේ බලන්නේ? දැන් ලස්සන ඔක්කොම හරි පිටෝන්න ඔයාට වැහුවා වගේ හරි ඉස්සෙල්ලා බලන්නේ මොකද්ද? ඈ? ගාන බලනවා. ගාන බලනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අපි මොකද්ද බලන්නේ? භාණ්ඩේ මිල. ඔයා ඔය වෙලාවේ නම් ඔය ගවුමේ මිල ඉතින් ගවුමේ මිල කියලා ලියන්න බෑනේ විභාගෙට මොකද ලියන්නේ? අපි කියනවා සලකා බලන භාණ්ඩය. මොකද්ද? සලකා බලන භාණ්ඩයේ මිල. අපි සාමාන්‍යයෙන් ආර්ථික විද්‍යාවේ භාවිතා කරන එවැනි වචනයක්. මොකද භාණ්ඩය මොකක්ද කියලා අපි දන්නේ නැති හින්දා අපි කියනවා සලකා බලන භාණ්ඩේ මිල. ඉස්සෙල්ලම බැලුවේ පුතේ සලකා බලන භාණ්ඩේ මිල තමයි ඉස්සෙල්ලම හෙව්වේ.